මේ ඔබ දකින්නේ පොම්පගලේ රක්ෂිතයයි. රත්නපුර නගරයේ මැද තිබෙන 1886 දී ඉංග්‍රීසි ආණ්ඩු සමයේදී නාගරික වනවිනක් ලෙසින් මේ ප්‍රකාශිත පත් කර තිබෙනවා. මෙම වනවියන බොහෝ විට ප්‍රසිද්ධව තිබෙන්නේ පොම්පකලේ එහෙම නැත්නම් ටැංකි කැලේ කියලා. ඊට හේතුව තමයි 1931 වසරේදී රත්නපුර නගරයේ ජනතාවට පානීය ජලය ලබා දීමට මෙහි ජලය ගබඩා කිරීමට ටැංකියක් සකස් කරලා තියෙනවා. ඒ අනුව බලනකොට රත්නපුර නගරයේ මැදයේ තිබෙන ඉතාමත්ම වටිනා රක්ෂිත ප්‍රදේශයක් තමයි මේ. සාමාන්‍යයෙන් මේට කියන්නේ නිවර්තන තෙත් වැසි වනාන්තරයක් ලෙස තමයි ප්‍රකාශයට පත් වෙලා තිබෙන්නේ. මේ තත්ත්වය නිසාම නෝර්වේ සංවර්ධන සහයෝගිතා ආයතනය හා පරිසර අමාත්‍යාංශය එක්ව සංවර්ධනය කර 1993 දී මෙය පරිසර අධ්‍යයන කේන්ද්‍රයක් ලෙස සහ මහජන විනෝද විනක් ලෙස ප්‍රකාශයට පත් කළා. ලංකාවේ මහනගර සභාවක් සතුව පවතින එකම නාගරික රක්ෂිතය මේ පමණයි. මෙය රත්නපුර නගර මැදයේ පිහිටා තිබෙනවා වගේම මේ තුල ඉතාමත්ම වටිනා ශාක වර්ග තිබෙනවා. ඒ වගේම වටිනා ඖෂධ වර්ග තිබෙනවා. ශාකා 102ක් වැනි ප්‍රමාණයක් මේ පවතින අතර ඉන් 13ක්ම ලංකාවටම පමණක් ආවෙනික වූ බවත් සඳහන් වෙනවා. ඒ වගේම අංකෙන්ද, ගිනිහොට, නුනන්කෙන්ද යන දුර්ලභ පැලෑටි වර්ගත් මෙම රක්ෂිතයේදී දැක ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ඉතා දුර්ලභ ඖෂධ ශාකයන් විශාල ප්‍රමාණයකින් මෙම වනය සමන්විතයි. දවුල්, කුරුඳු, කොකුම්, පෙරේතමල, ගල්මෝර, පිනිබරු, හැඩවක, පළුකන්, තපස්සර, මුහුණු කරිල්ල, වල්සාදික්කා, කිනිහිරියා, පොරෝමල්, අකුකැටිය, අක්මැදිරිය, වල්කපුරු, කහදියපවර, ගල්කරඳ, කුඩුමිරිස්ස, ඇටකිරිඳි, වැලිපියන්න යනාදී බොහෝ දේ මෙහිදී සොයා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. මෙහි පවතින ඇතැම් ශාකා ලංකාවේ සුවිශේෂ රක්ෂිතයක් වන සිංහරාජවත් නොමැති බව තමයි සඳහන් වෙන්නේ. ඒ අනුව බදුල්ල, දියපර, කැකුණ, හැඩවක, ඇටඹ, ආරිද්ද යනාදියත් මෙහි පවතිනවා. ඒ වගේම තවත් විශේෂ සිද්ධියක් තමයි ඉන්න සතුන් වර්ග මෙහි. ලේනා, දනු ලේනා, හාවා, ඉත්තෑවා, උරුමීයා, මීමින්නා, ඌරා, ඒ වගේම නයා, පිඹුරා, කටුස්සා වැනි තිත්පොළඟා වැනි සතුන්ද මෙහි දැගැනීමට හැකියාව තිබෙනවා. පක්ෂීන් අතර විවිධ වූ පක්ෂීන් සමන රංචු, බටගොයා, හබන් කොකුලා, කුට්ටෝරුවා, මහා නීල කොබෙයියා යනාදී සතුන් මෙහිදී දැකගැනීමට හැකියාව තිබෙනවා. විශේෂයෙන් සඳහන් කිරීමට තිබෙන්නේ මෙම රක්ෂිතය මෙලෙස පැවතුනත් වර්තමානයේදී ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයකට පත්ව තිබීම. මෙම රක්ෂිතය ඉතාමත්ම වටිනා ප්‍රදේශයක් වුණත්, තෙත් සදාහර්ථ වනාන්තරයක් වුණත් මානව ක්‍රියාකාරකම් නිසා විනාශයට පත්වෙමින් තිබෙනවා. එක් අතකින් මෙම භූමිය කොටු කර ගනිමින් විවිධ අය මෙහි නිවාස ඉදි කර ගැනීම, ඒ වගේම මෙම රක්ෂිතය හරහා මාර්ග සකස් කරන ගමන් කිරීම වැනි ක්‍රියාකාරකම් නිසා මේ වනයට ඉතාමත්ම සුවිශේෂ වූ හානියක් සිදු වෙලා තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් කතා කරනකොට මේක මිනිස්සුන්ගේ පරිහරණයට ඒ වගේම පරිසර අධ්‍යයන මධ්‍යස්ථානයක් විදියට පාවිච්චි කිරීමට තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන් ඇහිලා තිබෙනවා. මෙය පළාත් පාලන ආයතනයක් විදියට රත්නපුර මහනගර සභාවට හොඳ ආදායමයක් ගෙන දිය හැකි සුවිශේෂ වූ ව්‍යාපෘතියක්. නමුත් අද මෙය අභාවයට පත් වෙමින් තිබෙනවා. ඔබ මේ දකින්නේ පොම්පකලය තුළ තිබෙන ස්වභාවික පිහිනුම් තටාකය. මේ පිහිනුම් තටාකය ඉංග්‍රීසි ආණ්ඩු සමයේ සිට පරිහරණය කරන ලද්දක්. ඒත් මේ වන විට කිසිදු පරිහරණයකින් තොරව මෙය නිකම්ම තිබෙනවා. ඒ මක් නිසාද මේ සංවර්ධනය කර ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැතිකම. ඉතින් මේ සම්බන්ධයෙන් බලනකොට ඉතාමත්ම ඉක්මනින් කළ යුතු කාර්ය වන්නේ පොම්පකල රක්ෂිතය සහ මෙම ස්වභාවික පිහිනුම් තටාකය සංවර්ධනය කර ජනතාවගේ සහ දරුවන්ගේ පරිහරණයට ඉතා ඉක්මනින් පහසුකම් සැලසීමයි.